දැන් එහෙනම් අපි ක්වික්වේ ජාතක පාසලේ යාළුවන්ට අපිත් එක්ක එකතු වෙලා ඉන්න මේ පුංචි යාළුවන්ට තවත් ගීතයක් ගායනා කරන්න කියලා ආරාධනා කරමු. ඉතින් මේ ගීතෙන් වුන් ගායනා කරන්නේ සුනාමියට කලින් අපිත් එක්ක හොඳ මිත්‍රයෙක් වගේ අපට සිප්පි කටු දීලා ඒ මුහුදු රළෙන් අපිත් එක්ක හොඳ හිතවත් වෙලා හිටපු ඒ මුහුද 26 වෙනිදායින් පස්සේ සුනාමිය කියන වෙස් අරගෙන රුදුරු වෙච්ච හැටි. හොඳයි. ඉතින් එහෙනම් අපේ මේ යාළුවන්ගෙන් අපි අහලා බලමු 2004 දෙසැම්බර් 26 වෙනිදා අපේ මුහුද අපිත් එක්ක රුදුරු වුණ හැටි.